දැන් කාලය හොඳයි. ඔයා ඉගෙන ගන්න ඕනේ පහසුවෙන් ජීවත් වෙන්න රහස්. රූල් නම්බර් 1. අකමැති දෙයකට කවදාවත් කැමති වෙන්නේ අයියෝ මොකද මේ? චරවරේදී මම මොක කරගන්න. රූල් නම්බර් 2. අමතිස්සෙම දෙමව්පියන්ගේ බලාපොරොත්තු බිඳලා දාන්න. අම්මේ අද මැත්ස් ටෙස්ට් එකක් තිබ්බා. ඒත් මට කොහේ හරි වැරදුනා. ග්‍රේට්. හැබැයි මට වැරදුනේම නෑ. දැක්කද? මට එසේ එකට ලකුණු දිනවා. ඇති. කොහොම හරි යන්තම් බේරුණා. රූල් නම්බර් 3. වෙන කෙනෙක් ඉදිරියේ කිසිම දෙයක් කමං කරන්න ඕනේ නෑ. 100 years ago. මට ඔය අසයින්මන්ට් එක මතකයි. ඒ ඉතින් අලුතෙන් ලියන්නේ. අයියා ලස්සන එකක් ලියලා තියෙන්නේ. ඉතින් ඔයාට මහන්සි වෙන්න දෙයක් නෑ. ඒක හොරඩක් නෙමෙයිද? ඒකට සර්වර් කරන්නේ නැද්ද? යත්තම අවුරුද්දේ මේකම අසයින්මන්ට් එකනේ දෙන්නේ. අලුත් කවරේ. ටීචර්ස්ලා මෙහෙම තියනවට ආසයි. ඇත්තම කියනවා නම් මොකද අවුරුදු 5ම රොඩ්රික් ගෙදර වැඩ කරවගෙන තියෙන තාත්තට කියලා. ඒක තමයි රහස. මොකද ස්පේස් බයික් කියන්නේ? දෙන්න ඕක මම්ම කරලා දෙන්න. අයියෝ. මං කවදාවත් රොඩ්රික් කරපු අසයින්මන්ට් එක යන්න බාර දෙන්නේ නැහැ. ඒ තාත්තගෙන මට විශ්වාසයි. මං කිව්වේ රොඩ්රික් මට උගන්වපු ක්‍රම 3ක් විතරයි. එයා ළඟ හොඳ අදහස් තියෙනවා.